ආයිබෝන් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නන්නේ කොහොමද command prompt පාවිච්චි කරලා ඔයාලට අමතක වෙච්ච Wi-Fi එක password එක හොයාගන්න කියලා. ඔයාලට මුලින්ම command prompt on කරගන්න වෙනවා. command prompt on කරන්න Windows R ඔබලා cmd කියලා type කරලා OK ඔපන්න. එතකොට මේ විදිහට ඔයාලගේ PC එකේ command prompt on වෙයි. ඉතින් ඔයාලට හොඳට පේන්න ඕන නිසා මම color A කියලා type කරලා මේක කොළ පාට වගේ කරන්නම්. ඊට පස්සේ ඔයාලට මම මේ කියන code එක, ඒ කියන්නේ මේ command එක මේකේ type කරන්න වෙනවා. මේ පල්ලෙහාගෙන command එක වැටේ ඔයාලා ඒක type කරලා enter ඔබන්න. මේ විදිහට මේක type කරන්න. type කරලා මේ විදිහට enter එබුවාන් පස්සේ ඔයාලට පේනවා ඔයාලා මෙච්චර කල් connect කරපු හැම Wi-Fi connection එකක්ම තියෙනවා. ඉතින් මේ connection එකේ ඔයාලට අවශ්‍ය connection එකේ නම copy කරගන්න control C ඔබලා. ඔයාලා copy කරගත්තාන් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ පහතින් වඩන code එක, ඒ කියන්නේ command එක type කරලා එතන මම control V කියලා තියෙන තැනට ඔයාගේ ඒ copy කරගත්ත නම paste කරන්න. paste කරලා enter ඔබන්න. ඉතින් ඔයාලා මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඔයාලා මෙතන command එක type කරද්දී ඒක spellings හරියටම type කරන්න. ඒ වගේ මේක spacing වගේ දේවල් හරියටම කරන්න. නැත්තම් මේක command එක ඔයාලට වරදින්න පුළුවන්. ඉතින් enter එබුවහම පස්සේ ඔයාලා මේ වගේ section එකකට අරන් මෙතන තියෙන security settings කියලා තැන. එතන key content කියන එකට ඉදිරිපසින් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් password එක. අන්න ඒක තමයි ඔයාලට අමතක වෙච්ච password එක. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්න. ඔයාලට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.